ඉතින් මං ඇවිල්ලා ඉන්නේ දකුණු කෙළවරේ දෙවුන්දුර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට. ඉතින් මේ ආපු වෙලාවේ අමතක කරන්න බෑ මොකක් හරි මතකයක් තියෙන්න බෑ. ඒක නිසා පුංචි මතකයක් මට එකතු කරනවා. මෙතන පෝස්ට් ඔෆිස් එකේ තියෙන පෝස්ට් බොක්ස් එකට මම දානවා ලියුම් කවරයක්. ඉතින් මෙන්න මේ අයියා උතුරු කෙළවර කඩේ. නේදනේ? උතුරු කෙළවර කඩේ නොතන පොයින්ට් ෂොප් එක. ඉතින් ඔයාලා આવොත් අනිවාර්යෙන් එන්න. මෙතන පෝස්ට් කාඩ් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලා දාන පෝස්ට් කාඩ් එක මෙතනින් එන ඔයාලා දාන එක ඔයාලට පුළුවන් ගන්න. ඔයාලා ගෙදරින්. ඉතින් මේ ඉන්නේ මේ අයියා. අයියා නම මොකද? ලෝරන් සමලදාස්. නූරන් සමරලා. ලෝරන් සමරලා. ඒක මේ කීයක් වෙනවද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් මොක රුපියල් 40ක් මුද්දර අලවලා තියෙනවා. පෝස්ට් කාඩ් එක රුපියල් 60යි. රුපියල් 100ක් වෙනවා. පෝස්ට් බොක්ස් එකේ දැම්මම ඔයාලට මේක උතුරු කෙළවර ගිලා සීල් එක වෙනම ගහනවා පේදුරුගේ පෝස්ට් ඔෆිස් එකෙන්. ඔයාලගේ ගෙදරට අනිවාර්යයෙන්ම එනවා. හැමදාම සති දවස්වලයි සෙනසුරාදා දවස්වලයි උදේ 9ට මෙතනින් පෝස්ට් බොක්ස් එක හරිලා ඔයාලගේ පෝස්ට් කාඩ් එක ගන්නවා. ඊදා දවස් විතරයි මේ පෝස්ට් කාඩ් එක ගන්න නැත්තේ. ඒකට අදාළව අපේ උතුරු කෙළවර කඩේ උතුරු කෙළවර ගෙදර ඔක්කොම මෙතන තමයි තියෙන්නේ. ඔයාලා එන්න ඕන තරම් අපි සලකනවා. ඉතින් කියන්න ඕන ලොකු දෙයක් මම ආවේ මම දෙවුන්දුර තුඩුවෙන් දැන් ආවේ. එතකොට මේ අයියා මට කතා කරලා කිව්වා මල්ලි මේක මම ඔයාලට නිකන් දෙනවා දාන්න කියලා. ඉතින් ඒ වගේ හොඳ මිනිස්සෙක්. ඉතින් අයියා මේක පොඩක් වීඩියෝ. ඉතින් thank you. මේ උතුරු කෙළවර අයියා මම දකුණු කෙළවර. ඉතින් බොහොම ස්තුතියි. ආයෙ අපි හම්බ වෙලා ආවොත්. හොඳයි. මම මේක දානවා. කෙළවර ගෙදරක් තියෙනවා එතන. මේ මෙයාලා ගෙදර ඉතින් ඔයාලා આવොත් හස්සින් හරි මෙතන පේදුරු තුඩුවේ බෝඩ් එක තියෙන එතන ඉස්සරහ තියෙන කඩේ තමයි මේ අයියගේ මේන්න මෙදින මම ඔයාලා ඉස්සරහ යන්න මෙතන උතුරු කෙළවර කඩේ මෙතන ඔයාලට හම්බ වෙන කාඩ් එක මේ තියෙන එතන ඇඩ්‍රස් කරලා ඔයාලට ඕනම දෙයක් ගන්න පුළුවන් මිදි වයින් මිදි කෝඩියල් ඕනම දෙයක් ඔයාලට ගන්න පුළුවන් අනිවාර්යෙන් මේ ඔයාලගේ ලස්සනට ගහලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේක දාන්න ඔයාලා ගෙදරටම එනවා ඉතින් අමතක නොකර ඔයාලා පේදුරු තුඩුවට આવොත් ඇවිල්ලා යන්න එන්න ලස්සන මනුස්සය ඇත්තටම හිත හොඳයි මම හිතුවෙත් නෑ මේ වගේ උදව්වක් කරේ ඉතින් thank you අයියේ අපි ආගිලා ඉන්න එන